හයි කොහොමද මේ අහන්නකෝ ඔයාලටත් ගෙදර හදපු පීසා එකක් ගන්න ආස හිතිලා ඊට පස්සේ අනේ පිටි අනාගෙන වද වෙන්න බෑයි කියලා ඒ අදහස අතෑරලා දාපු වෙලාවල් තියෙනවද? එහෙනම් එන්නකෝ මේ පැත්තට මං අද ඔයාලට පෙන්වන්න යන්නේ ඒ වගේ වෙලාවල් වලට මං කොහොමද ලේසියෙන්ම පීසා එකක් හදාගන්නේ කියලා. ඉතින් මේ පීසා එකට වැඩි වෙලාවක් යන්නෙත් නැහැ. ඒ වගේම පිටි අනාගෙන කරදර වෙන්න ඕනෙත් නැහැ. ඕන කරන බඩු මුට්ටු ටික ළඟපාතක තියෙනවා නම් පැය භාගයක් විනාඩි 45ක් වගේ ඇතුලේ මෙන්න මේ පීසා එක හදාගන්න පුළුවන්. එහෙනම් අපි හදලා බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් මේකට අපිට 4 ට්‍රේ එකක් තමයි ඕන වෙන්නේ. මම මගේ oven එකේ ට්‍රේ එක තමයි අරගත්තේ. දැන් මම මේ පාන් පෙති ටික ඒ ට්‍රේ එකට තියලා බලනවා මට පාන් පෙති කොච්චර ඕනේද කියලා මේ ට්‍රේ එකේ පීසා එකක් හදාගන්න. මට මේ ට්‍රේ එකට පාන් පෙති 9කින් පීසා එක හදාගන්න පුළුවන්. හැබැයි ඔයාලට පේනවා ඇති මගේ යට ඉඩ ටිකක් මදි පාන් පෙති තුනට. ඒ වගේම පැත්තෙනුත් ඉඩ ටිකක් වැඩි වෙලා තියෙනවා. දැන් මං කරන්න යන්නේ යට පාන් පෙති තුනෙන් සෙන්ටිමීටරයක වගේ තීරු තුනක් කපාගෙන ඒක මේ සයිඩ් එකේ ඉඩ තියෙන පැත්තට දාලා මේක බැලන්ස් කරගන්නයි මම යන්නේ. දැන් මම පාන් ටික කපලා කරලා ගානට ට්‍රේ එකට බැලන්ස් වෙන විදියට හදාගත්තා. දැන් ඊළඟට මම කරන්න යන්නේ මේ හැම පාන් පෙත්තකම හොඳට බටර් ගා ගන්නවා. එක පැත්තක විතරක් නෙමෙයි දෙපැත්තෙම මම හොඳට බටර් ටිකක් ගා ගන්නවා. ඒ වගේම මම මේ පාන් වල වාටි ටික කපා ගත්තේ නැහැ. ඉතින් ඔයාලට ඕන නම් වාටි කපලා මේ පාන් ටික ගන්නත් පුළුවන්. හැබැයි මම අද වාටි කපන්නේ නැතුව තමයි පාන් ටික අරගත්තේ. දැන් මම බටර් ටික ගාගෙන ඉවරයි. දැන් ඊළඟට මම මේ හැම පාන් පෙත්තකම හොඳට තක්කාලි සෝසුයි මයොනයිසුයි ගා ගන්නවා. ඉතින් ඒකත් ඔයාලා කැමති විදියට වෙනස් කරගන්න පුළුවන්. තක්කාලි සෝස් කන්න නැති කට්ටියට තමන් කැමති වෙන සෝස් ජාතියක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම නම් තක්කාලි සෝසුයි මයොනයිසුයි තමයි මේකට දාගත්තේ. සෝස් ටික ඔක්කොම මං ගාගෙන ඉවරයි. දැන් තියෙන්නේ ඊළඟට ඉතුරු ටොපින්ග්ස් ටික දාගන්න. ඒකට මම බේකන්, සොසේජස්, ඒ වගේම හැම් එකතු කරගන්නවා. හැම් තමයි මං ගොඩක් පාවිච්චි කරන්නේ. ඒ වගේම බේක් කරගත්ත චිකන් ටිකකුත් මං පොඩියට කඩාගෙන අරගත්තා. ඒත් එක්ක මම ලූණුයි බෙල් පෙපර්ස් ටිකකුත් පොඩියට කපාගෙන අරන් තියෙනවා. දැන් ඊළඟට තියෙන්නේ මේ ටොපින්ග්ස් ටික තමන් කැමති විදියට දාගන්න. මම නම් ඉස්සෙල්ලම ලූණු වලින් තමයි පටන් ගත්තේ. ඉතින් මේ වැඩේට නම් ඔයාලට පොඩි බබාලා ඉන්නවා නම් එයාලවත් එකතු කරගන්න පුළුවන්. ඒගොල්ලොත් ආස වෙයි මේ වැඩේ නම් කරන්න. ඉතින් මේ පීසා එකට ටොපින්ග්ස් දාගන්න ඉද්දී ඔයාලට කැමති විදියට ඒක වෙනස් කරගන්න පුළුවන්. සී ෆුඩ් කන්න කැමති කෙනෙක් ඉන්නවා නම් එයා කැමති විදියට සී ෆුඩ් ගෙනල්ලා ටිකක් ෆ්‍රයි කරලා ඉස්සෙල්ලා මේකට එකතු කරගන්නත් පුළුවන්. ඒ වගේම වෙජිටේරියන් කෙනෙක් ඉන්නවා නම් මස් මාළු කිසි දෙයක් එකතු කරන්නේ නැතුව එළවලු, ඒ කියන්නේ ලූණු, බෙල් පෙපර්ස්, මෂ්රූම් වගේ දේවල් ටිකක් දාගෙන මේක එකතු කරගන්න හදාගන්න පුළුවන්. ඒක ඉතින් තම තමන්ගේ choice එකේ හැටියට රසට ගලපලා හදාගන්න ඕනේ. දැන් මම පීසා එකේ අන්තිමට බෙල් පෙපර්ස් ටික එකතු කරගන්නවා. ඒ වගේම මම ආයේ උඩිනුත් ලූණු ටිකකුත් මේකට එකතු කරගත්තා. ඊට පස්සේ අන්තිමට මම මේකට චීස් ටික තමයි එකතු කරගන්නේ. මම මොසරෙල්ලා චීස් විතරයි එකතු කරගත්තේ. මොසරෙල්ලා චීස් ග්‍රෑම් 250ක් මම මේකට දාගත්තා. ඊට පස්සේ අපි මේක බේක් කරගන්න ඕන සෙල්සියස් අංශක 200 විනාඩි 10ක් 15ක් විතර. අනිවාර්යයෙන්ම oven එක ප්‍රී හීට් කරගන්න විනාඩි 10ක් පීස් එක දාන්න කලින්.
ඉතින් ඔන්න මගේ පීසා එක නම් දැන් බේක් වෙලා ඉවරයි. හොඳට ලස්සනට රසට ඇවිල්ලා තියෙනවා. ඉතින් මට මේක බේක් කරගන්න විනාඩි 15ක් තමයි ගියේ මගේ oven එකේ. ඉතින් ඔයාලගේ සමහර විට oven එකේ type එකේ හැටියට පොඩ්ඩක් වෙලාව එහෙම වෙන්න පුළුවන්. හැබැයි මං හිතනවා විනාඩි 15ක් වගේ තමයි උපරිම යන්නේ මේක බේක් වෙන්න කියලා. එහෙනම් ඔන්න ඔයාලා try කරලා බලන්න මේ විදිහේ පීසා එකක් ගෙදර හදන්න. හැමතිස්සෙම එළියෙන් ගෙනාවු පීසා එකක් කනවට වඩා මෙහෙම එකක් හදාගෙන කන එකෙත් වෙනසක් තියෙයි. ඒ වගේම ලොකු පොඩි කවුරුත් ආස වෙයි. ඔයාලට පොඩි කට්ටියවත් එකතු කරගෙනම මේ පීසා එක හදාගන්න පුළුවන්. එහෙනම් ඔන්න මම යන්නයි හදන්නේ. ඊළඟ දවසෙත් මේ විදිහම වීඩියෝ එකක් අරගෙන එනකන් ගිහිල්ලා එන්න.